ස්මිත. මන්ද කියලා කියන්නේ මද. ලා එන්නත් අපි කියනවා තරමක් දුරට සාමය කියන්නේ සිනහ. මන්ද ස්මිත. මද සිනහව මදට අවස්ථාවක් ඇති කියනවා ඇති. එහෙම අවස්ථාවල් අද එකම ක්ලාස් වලට කිසිම තියෙනවා දන්නේ දැනෙනවා ඇති. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ නූ කෞශාලුත් නැස්ති. ඉතින් මේ විදිහට මේ ඉඳගෙන ඉන්නේ. ඉතින් මේ වැඩ කටයුත්ත මෙහෙම අපිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ මම අර මුලින්ම කිව්වා වගේ ඔබ මේ කතාව ඇතුළේ හොයපු ඔබ හොයපු කතා චරිතය ඔබේ ප්‍රස්තුතය ඔබ හොයපු කෙනා කවුද? කෞශල් රණසිංහ. ඉරානෙන් බෝම්බ ගහනවා ලංකාවට වදිනවා වගේ සිද්ධියක් තියෙන්නේ නෑනේ. හරි. ඉතින් ලංකාවේ විශේෂයෙන්ම අපි කතා කරොත් දැන් ඔයගලන්ට තේරෙනවා මම පොඩ්ඩක් මේ බෑග්ග්‍රවුන්ඩ් එකට පොඩි අයිඩියා එකක් දෙන්නම්. මේ බෑග්ග්‍රවුන්ඩ් එකට අයිඩියා එකක් දෙන්න කලින් මේ පිළිමෝහස දැකලා තියෙනවද? ඊළඟ පොත කියලා මම කියන්නම් මේ සෝරේය මහරහතන් වහන්සේ. ඉතින් අපි ගැන කතා කරලා විශේෂයෙන්ම ලංකාවේ LGBT ප්‍රජාව සමරසි කාන්තාවන් පිළිමින් ඊළඟට සංක්‍රාන්තික ප්‍රජාව ඊළඟට දිවුරුසි ප්‍රජාව මේ අනන්‍යතා තියෙන ප්‍රජාවන් එක වුණාට පස්සේ අපි හිතනවා මේක මේ නිකන් ඇමරිකාවෙන් ගෙනල්ලා දාපු එකක්. දැන් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා මේකට විරුද්ධයි. ඒ නිසා මේවා අපිට ඕනේ නැහැ වගේ දෙයක් අපි හදාගෙන තියෙනවා. ඇත්තටම එහෙමද කියන කාරණාව සාකච්ඡා කරද්දී මේ පහුගිය දවසක මේ ධම්මපදයේ අට කතාව කියවගෙන යද්දී මට බොහොම ලස්සන චරිතයක් හම්බුණා. තමයි සෝරෙය්‍ය මහරහතන් වහන්සේ. ඉතින්නේ උන්වහන්සේගේ පිළිමය. ඉතින් උන්වහන්සේ ගැන කිව්වොත් එහෙනම් උන්වහන්සේ ඇවිල්ලා සංක්‍රාන්තික සමාජවාදී ඒ වගේම වෙනස් අනන්‍යතාවකින් ඉන්න රහතන් වහන්සේ නමක්. එතකොට රහතන් වහන්සේලා කිව්වම අපි හරි ලස්සන රූපයක් මවා ගන්නවා. එතකොට ඒ අතරේ අපි එළියට දානවා ලංකාවේ වෙන්න පුළුවන් නැත්නම් LGBT ප්‍රජාව. නමුත් මෙතන අපිට දකින්න ලැබෙනවා මේ රහතන් වහන්සේ නම. ඉතින් අපි එතනින් පටන් ගත්තොත් අපිට පේනවා කොහොමද අපේ ඉතිහාසයට බද්ධ වෙලා තියෙන්නේ කියලා. ගොඩක් කට්ටිය කියන්නේ TikTok නිසා ගොඩක් කට්ටිය එළියට ඇවිල්ලා ඉන්නවා. අහන කොල්ලා වැඩක් නැහැ උන් ඔක්කොම වෙනස්. ගේ ලස්සන පොල්ලෙක් මේ අපරාධී ඒ අයියෝ යහමකට ගන්න බැරිද දන්නේ ඒ වගේ වහනවා නේද? එතකොට දැන් එහෙම වෙලා තියන්නේ අර මං කිව්ව ජීව විද්‍යාත්මක පද්ධති මේ පදනමත් එක්ක මිලියන 4කට ආසන්න සංඛ්‍යාවක් මේ ප්‍රජාව තුළ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මිලියන 4කට ආසන්න ප්‍රජාවකගේ අයිතිවාසිකම් සම්බන්ධව. මේ පොත මන්දස්මිත පොත බේස් එක ගත්තොත් එතනට ඇවිල්ලා තියෙන අයිතිවාසිකම එහෙම නැත්නම් මිනිස්සුගේ ජීවත් වීමේ අයිතිය, ආදරය කිරීමේ අයිතිය ඊළඟට ඉන්නහාට ගිහිල්ලා අපිට දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා. ඉතින් අපි මෙහෙම පටන් ගමු. දැන් පහුගිය දවස්වල ඔයගොල්ලෝ දකින්න ඇති ලංකාවේ දේශපාලන පක්ෂවලින් මොනවද කියන්නේ කියලා. ඔයගොල්ලෝ දැකලා කැම්පේන් ගියේ කොහොමද කියලා. වටවල තේ බිම්බ විතරයි කට්ටිය වට වෙලා ගහන්න පටන් ගත්තා. මතකද? ඊළඟට හැම පක්ෂයක්ම මේ කැම්පේන් පොරොන්දු තුනයි හැම පක්ෂයක්ම කැමති කියලා පොරොන්දු තුනයි. හැබැයි වට වෙලා ගහන්නත් පටන් ගත්තා. ඊට පස්සේ අපේ අගමැතිතුමියට නමක කෑමක නමක් කියන්න පටන් ගත්තා. මේ අගමැතිතුමිය නම් ඇත්තටම කැමති ඒකට සපෝට්. එහෙම හිතනවනේ. අපි ඒකත් කතා කරමු. එතකොට දැන් මේ වගේ දේශපාලන පක්ෂවලින් එක දිගට ගහන්න පටන් ගත්තට පස්සේ මාත් එක්ක ගොඩක් ළමයි කතා කරා. මම හොඳම උදාහරණයක් කියන්නම්. දෙසැම්බර් 31 වෙනිදා මම එතකොට හිටියේ ෆ්‍රාන්ස් වල කඩුවෙල මේ ෆ්‍රාන්ස් වල තියෙන
අසපුවේ. එතකොට මේ අසපුවේ ඉන්නකොට මොකද වුනේ? මට ළමයෙක් කතා කරා. මම මේ ගම කිව්ව සමා වෙන්න. මේ එතකොට මේ ළමයා මැසේජ් එකක් දාලා තිබ්බා අයිය කතා කරන්න ඕන කියලා. මම දුක් වෙනවා ඒ මොහොතේ ඒ වෙලාවේ ඒ මැසේජ් එක මට ආන්සර් කරන්න බැරි වෙච්ච එක සම්බන්ධව ඒ ළමයා ඊළඟ දවසේ මම දැනගන්නවා සුයිසයිඩ් කරගෙන කියලා. ඉතින් මේක තමයි අපේ රටේ ওই දේශපාලන පක්ෂ පහුගිය දවස්වල ගහන්න පටන් ගත්තට පස්සේ මිනිස්සුන්ට ලොකු පීඩනයක් ආවා. සමහර වෙලාවට ඇක්සෙප්ට් කරලා තියෙන දේවල් නම් අපේ ගෙදර කතා කරන්නේ දැන් අපේ ගෙදර අපේ අම්මා තාත්තා මාව දන්නවා කවුද කියලා. මාව ඇක්නොලෙජ් කරලා තියෙනවා, ඇක්සෙප්ට් කරලා තියෙනවා. හැබැයි ඉන්හිහාට ගිහිල්ලා ඒගොල්ලන්ටත් තුනත් ලොකු ප්‍රෙෂර් එකක් එන්න පටන් ගත්තා. මොකද්ද අර දේශපාලන ඇජෙන්ඩා එකක් ඇතුලේ මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තට පස්සේ මම හිතනවා ඒක ගොඩක් අයට ඒ විදිහට අදාළ වුණා කියලා. ගොඩක් අය කතා කරලා කිව්වා අයියේ බලන්නකො මේක අපිට කරන්න දෙයක් නේද? කවුරුවක්වත් මේක වෙනුවෙන් පෙනී ඉන්නේ නැද්ද? මෙතන ඉන්න සමහර අය මට මැසේජ් කරනවා සමහර වීඩියෝස් වෙනවා මේකට කතා කරන්න කියලා. එහෙම කතා කරන්න ගියොත් කතා කරලා අවසන් වෙන තැන අපිට එන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඊළඟට දෙවැනි කාරණාව විදිහට මම යන්න කැමති තවත් වැදගත් දෙයක්. ඒ තමයි මම දේශපාලන පක්ෂවලට මෙතන මීඩියා තියෙන නිසා මේ නිවුස් සෙන්ටර් එකෙන් එහෙම අපේ නිවුස් දාන නිසා මම අහන්න කැමති දේශපාලන පක්ෂවලින් මොකක්ද ඔබේ ප්‍රතිපත්තිය ලංකාවේ ජීවත් වෙන LGBT ප්‍රජාවට? එහෙම නැත්නම් ඒ ගැන විවේචනය කරනවා. ඉන් එහාට ගිහිල්ලා මොකක්ද ඔබේ ප්‍රතිපත්තිය? විවේචනයක් තියෙනවා නම් මිනිස්සුන්ට අනිවාර්යෙන්ම යාට ප්‍රතිපත්තියක් හරි යෝජනාවක් හරි තියෙන්න ඕනේ. එහෙම ප්‍රතිපත්තියක් හෝ යෝජනාවක් නැතුව එක දිගට ගහන්න පටන් ගත්තට පස්සේ මාධ්‍යයක් ගහන්න පටන් ගත්තට පස්සේ මම දන්නේ හිට පාස්කු මේ දේව මංගල්‍ය තියෙනවා. අපේ කාදිනල් වහන්සේ මොනෝ කියාවිත් දන්නේ. පාරේ බැහැලා යන්න බැහැ. අපිට රස්සාවක් කරගන්න බැරි වෙනවා. ඒක තමයි අම්මලන් තාත්තලෙන් කියන කන්සර්න් එක. ඉතින් ඒ ගැනත් අපි හිතන්න ඕනේ. අපි පරිසරය වෙනස් කරගන්න ඕනේ. ඉතින් මෙතන ගොඩක් තරුණ අය ඉන්න නිසා අපිටත් වඩා පුංචි අය ඉන්න නිසා මම දැන් වයසයි අවුරුදු 30ක් විතර වෙනවා 30 ගණක් වෙනවා. මට පේනවා මෙතන ඊට වඩා පොඩි අය ඉන්නවා. ජෙන්සි එකේ කණ්ඩායමක් කට්ටිය. මම හිතනවා අපේ අනාගතය ඊට වඩා වෙනස් වෙයි කියලා. ඊළඟ කාරණාව තමයි දැන් අපි දකිනවා මේ ඊළඟට තව සෞඛ්‍ය පදනමයකට ගන්නවා. HIV වගේ දෙයක් ගැන කතා කරද්දී මොකද වෙන්නේ? HIV සම්බන්ධව කතා කරද්දී කට්ටිය කියනවා මේ HIV වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ සමරිසි මිනිස්සු නිසා කියලා. ඒ කතාව වැරදි. දැන් සමරිසි මිනිස්සු ප්‍රවර්ධනය වෙනවලු වැඩි වෙනවලු. හැබැයි ලංකාවේ අවුරුදු 10කට හිලේ දාන නීතියක් තියෙනවා. එහෙම නීතියක් තියෙද්දි කොහොමද අරම වැඩි වෙන්නේ? අපි ඒක ප්‍රශ්න කරන්නේ. ඊළඟට අනිත් පැත්තේ අපිට තේන්න තියෙන දෙයක් තමයි ඒ වැඩිවීම නෙමෙයි එතන ගැටලුව තියෙන්නේ. ඒ මිනිස්සුන්ට තියෙන සෞඛ්‍ය ප්‍රවේශය අඩාල වීම. ඊළඟට නීති විරෝධී කරලා අවුරුදු 10කට හේදාති කොහොමද ප්‍රවර්ධනය වෙන්නේ? අපි මේක ප්‍රශ්න කරන්නේ. ඉතින් ඒ ප්‍රශ්න කිරීමත් අපි ප්‍රශ්න කරනවා සමාජයෙන් මේ චෝදනාව නගන හැට. අපි දැක්ක එකපාරක් 2023 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා තිබ්බා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී සඳහන් කළ තිබෙන්නේ කියන්නේ පෙත්සම්කාරා පාර්ශවයේ සඳහන් කළ තිබ්බා. ලංකාවේ සමලිංගිකත්වය එහෙම නැත්නම් සමරිසි බව නිර්සාපරාධීකරණය කරොත් එහෙම නැත්නම් අපරාධ කරුවන් විදියට හඳුන්වන ඒ නීතිය වෙනස් කරොත් ලංකාවේ HIV වැඩි වේවි කියලා ඒගොල්ලෝ කියලා තිබ්බා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කියන්නේ සෞඛ්‍ය අංශවල නිලධාරීන්ගෙන් ඊළඟට සෞඛ්‍ය අංශවල ඉන්න මිනිස්සුන්ගෙන් මේ අදාළ විශේෂඥයන්ගෙන් දැනුම අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය කරනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා සුළු බහුතරයක් යටතේ පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් යටතේ ලංකාවේ 365 වදන්තිය ඉවත් කරලා සමරිසි මිනිස්සු අපරාධ කරුවන් කරලා කියන නීතිය වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම තියෙද්දි ඔන්න මම දැන් එනවා ආණ්ඩුවට. ආණ්ඩුව මොකද කරන්නේ? ඒකත් මේ මීඩියා වලට මම දෙන්නේ මොනවා? ඕගොල්ලන්ට නෙමෙයි කියන්නේ. මේ ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව සද්ද වහගෙන පහුගිය දවසක මීටින් එකකට හරි කිව්වා ලංකාවේ ඕගොල්ලෝ වෙනස් කරොත් ඕගොල්ලන් මිනිස්සුන්ගේ මතය වෙනස් කරොත් අපි ඊට පස්සේ කරන්නම් කියලා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය කීයද? මට මතක නැහැ. කීයද? homework. Iya tak? Dekodi ada bangga. Untuk cara gini, එතකොට මේ homework එක දැන් කටිය මේ දන්නේ නැහැ ජොබ් එක කරගෙන මම දන්නේ මොනවද කියලා හොයන්න කියලා දෙන්නේ කියලා. එතකොට
මේ ජනතාවගේ මේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම ආරක්ෂා කරන්න නම් මේ නීති වෙනස් වෙන්න ඕන කියන කාරණාව මම විශ්වාස කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අපි දන්නවා දැන් පහුගිය කාලේ අපි USA ගැන කතා කරා. හැබැයි ලංකාවට මේ වෙනකොට සල්ලි එනවා. ඒ සල්ලි එන්නේ anti LGBT එහෙම නැත්නම් LGBT ප්‍රජාවට විරුද්ධව නීති රෙගුලාසි හරිගස්සන්න තමයි ඒ සල්ලි දැන් අලුතෙන් එන්නේ. ඉතින් එහෙම සල්ලි එන පරිසරයක තමයි අපි අද මේ කතා කරන්නේ. ඉතින් දේශපාලන පක්ෂ වලට එහෙම සල්ලි එන නිසා ඒගොල්ලෝගේ කැම්පේන් කරන්න හිම් පහසු නිසා ඒගොල්ලෝ ඒ විදිහට වැඩ කටයුතු කරනවා. මොකද්ද? මෙන්න මේගොල්ලෝ මම වචනේ පාවිච්චි කරන්නේ තාච්චි වලට මේව දාමු කියලා කියනවා අපේ ඉන්න සමහර කට්ටිය. මම මේ වචනේ පාවිච්චි කරන්නේ නමුත් කියන්න වෙනවා. ඉතින් එහෙම තියෙද්දි අපිට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නත් බැහැ, සෞඛ්‍ය ප්‍රවේශය වර්ධනය කරන්නත් බැහැ. එහෙනම් අපිට මොකක්ද කරන්න පුළුවන්? ඒ නිසා තමයි අපේ රටේ නීති වෙනස් වෙන්න ඕන කියලා අපි හැම වෙලාවෙම කියන්නේ, හැම වෙලාවෙම සාකච්ඡා කරන්නේ. ඉතින් අවසාන වශයෙන් තවදුරටත් මම මේ දිගට අදින්නේ අර ඉස්කෝලේ කාලේ වගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් හැම වෙලාවෙම මොකද කියන්නේ? මම තවදුරටත් මේ කතාව දිග්ගස්සන්නේ නැහැ කියලා කතාව දිග්ගස්සනවා. මම හිත කරන්නේ. මම දන්නවා වාඩි වෙලා ඉන්න එක අමාරුයි කියලා. අපි බිම වාඩි වෙන්න තීරණය කරගෙන මේ අපිට එතකොට එක ෆෝමැට් එකකින් කතා කරන්න පුළුවන් නිසා මම හිතන්නේ ඕගොල්ලන්ට මේ වගේ කියවුම්කම් කියන්නේ මන්දස්මිත කියන්නේ සාමාන්‍ය කතාවක් නෙවෙයි. ලංකාවේ හැටියට. අපි සාමාන්‍යකරණය කරන්න උත්සාහ කරමින් සිටින කතාවක්. එතකොට මේ වගේ කතාවක කියවුම් කවයකට ඕගොල්ලෝ ආපු එක මම හිතන්නේ කෞශාලුයි මමයි ලැබපු ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. මම හිතන්නේ ඒක ඇත්තටම එහෙම හිතුවට කමක් නැහැ කියලා මම හිතනවා. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මොකද මම අඳුරන අය ඉන්නවා ගොඩක්, මට කතා කරපු අය ඉන්නවා, මට ඒගොල්ලෝගේ කතාවල් කියපු අය ඉන්නවා. ඒ කතාවල් කියලා අඬපු එක්කෙනෙක් මම. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ ආපු එකට. ඇත්තටම මේ මන්දස්මිතේ මුළු ජයග්‍රහණයම ඕගොල්ලෝ නිසා තමයි උනේ. පොත් 15000කට වඩා විකිලා තියෙනවා. ඇත්තටම out of stock. අප්‍රේල් මාසේ අවුරුද්දෙන් පස්සේ තමයි ආයෙ රීස්ටොක් වෙන්නේ. ආයෙ ප්‍රින්ට් වෙන ඔක්කොම ඉවරයි පොන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි ආවට. ඉතින් මම කතා කරන්නම් මේ පොත කොහොමද ලිව්වේ ඉස්සෙල්ලම මුලින් ඉඳලම කියන්නම්. හරි. මම ඔයගොල්ලෝ ගොඩක් දන්නවා මම වට්ටල් ටිකේ තමයි ඉස්සෙල්ලම ලියන්න ගත්තේ. ද වින්චයි මේක තමයි මගේ පළවෙනි පොත. ඒක මගේ කතාව. ඇත්තටම මගේ පළවෙනි ආදරේ මම ඒක BL ස්ටෝරි එකක් කරලා ලිව්වා. ඒ ස්ටෝරි එකක් කරලා ලිව්වා. හැබැයි ඒකේ ගොඩක් තියෙන්නේ ඇත්ත දේවල්. මගේ පවුල ඇත්ත. එතකොට මගේ කතාව ඇත්ත. අමුතර පොඩි දේවල් ෆික්ෂන් විදිහට ආවා. නමුත් ගොඩක් දේවල් ඇත්ත. ඉතින් ඒ කතාව කියවලා කෞශල් මට කතා කරා. මේ කතාව ලස්සනයි කියලා. ඊට පස්සේ කොහොම හරි කෞශල් දන්නේ කෞශල් මම ඊට කලින් ඉඳලම ෆලෝ කරගෙන හිටියා. මොකද හරි මේ ලස්සන මේ ආදර කතාවක් තියෙනවානේ සෝෂල් මීඩියා එකේ. එයාගේ හස්බන්ඩ්යි අය ප්‍රේමවන්තයයි වගේ ලස්සන කතාවක් තියෙනවා. මම ඒ දෙක ෆලෝ කරගෙන හිටියා. කොහොම හරි කෞශල්ගේ නික්කේ ෆොටෝ එකක් නංගි කෙනෙක් ඇඳලා තිබ්බා. ලංකාවේ නංගි කෙනෙක් ඇඳලා තිබ්බා. ඒ වීඩියෝ එක වයිරල් ගියා. ඊට පස්සේ මම ඔතන කමෙන්ට් කරා මම මේ කපල් එක දන්නවා. මේ කෞශල් රණසිංහ නීතිඥවරයා සහ ඔහුගේ පාර්ට්නර් තමයි මේ ඉන්නේ. මම මේ දෙනව දන්නවා කියලා. කෞශල් එකට රිප්ලයි කරලා තිබ්බා. ඊට පස්සේ අපි දෙන්නම කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කෞශල් වින්චන් කියවලා තිබ්බා. කොහොම හරි අපි දෙන්නම කතා කරගෙන යනකොට තමයි අපිට මතක් වුණේ අනේ අපි දෙන්න පොඩි කාලේ ඉඳලා දන්නවා කියලා. ඒක මම හිතන්නේ ඩෙස්ටිනි එක. මම හිතන්නේ ෆේට් එක. ඒක අපි දෙන්න ඒ වෙලාවේ හම්බ වෙන්න තිබ්බා. නැත්තම් මේ පොත එන්නේ නැහැ අද ඉස්සරහට. ඊට පස්සේ මෙයා මාත් කතා කරනකොට මම කිව්වා මේ ඔක්කොම හොඳයි ලස්සනයි වට්පැට එකේ තියෙන කතා හරිම ලස්සනයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ එක කතාවකවත් අපේ ඇත්ත ප්‍රශ්න නැහැ කියලා. මම හිතන්නේ මෙතන ඉන්න ඔක්කොමලා ඒක පිළිගන්නවා. නේද? ලස්සනයි, හරිම ලස්සනයි කතාව. මාරම ලස්සනයි, අපි හැමෝම එන්ජොයි කරා ඒ කතාව. නමුත් ඒ කතාවල අපේ ඇත්ත ස්ට්‍රගල් එක නැහැ. ඒ කමියුනිටි එකේ, ක්වියර් කමියුනිටි එකේ, ට්‍රාන්ස්ජෙන්ඩර් කමියුනිටි එකේ ඇත්ත ප්‍රශ්නේ කිසිම පොතක නැහැ කියලා. සමහරක් තැන්වල පොඩි තිබුණා. නමුත් ඩීප්ලි කතා කරලා තිබ්බේ නැහැ. ඉතින් මම මෙයාගේ කතාව අහනකොට මම කිව්වා අපි මේක ලියමු. අපි මේක ලියලා එළියට දාමු. ඇත්තටම මේ ළමයින්ට තියෙන
ප්‍රශ්නේ එතකොට ඇත්තටම ළමයි කියවයි. ඇත්තටම හිතා ගන්න අපේ කියන්නේ මිනිස්සු දැනගනි ඇත්තටම මේක මේ කියවන තරම් සුන්දර දෙයක් නෙමෙයි කියලා. ඊට පස්සේ තමයි අපි මන්දස්මිත ලියන්න පටන් ගත්තේ. මම හිතන්නේ මෙතන ගොඩක් අය මන්දස්මිත කියවලා ඇති. එතන කෞශල්ගේ කතාව විතරක් නෙමෙයි කෞශල්ගේ ජීවිතේ හම්බ වෙච්ච ගොඩාක් චරිත ගැන කතා තියෙනවා. අපි දන්න චරිත, නොදන්න චරිත ගැන ගොඩක් කතා තියෙනවා. ඉතින් ඒ කතා හැම එකකින්ම මම හිතන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේට පොඩි හරි දෙයක් හම්බ වෙන්නේ නැති. ජීවිතේට දෙයක් ඒ නොවේවා. සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය තරුණයෙක් තරුණියක් මිනිස්සෙක් විදිහට මම හිතන්නේ හැම කතාවකම ඔයගොල්ලන්ට දෙයක් හම්බ වෙන්න ඇති කියලා මම හිතනවා. තව දෙයක් තමයි අපි නවල එකක් කියවලා හරි ආසයි හැපි එන්ඩින් තියෙනවා. මට මේ කතාවේ හැම වෙලේම TikTok එකේ අහන වැඩිම පුරම ඇහෙන ප්‍රශ්නය. අපි මේක හැපි එන්ඩින්ද කියලා. මම ඔයගොල්ලන්ගෙන් අහුවොත් එහෙම ඔයාගේ ජීවිතේ හැපි එන්ඩින්ද? හැපි එන්ඩින්ද අයියගේ ජීවිතේ? දැන් එන්ඩ් එක ඇවිල්ලාද කියන්නකෝ හැපි වෙන්න? මට නම් කියන්න බෑ මගේ ජීවිතේ හැපි එන්ඩින්ද කියලා. මොකද තාම ඉවර නෑනේ. නේද? අපි කාටවත් කියන්න බෑ අපේ ජීවිතේ. ඒ කියන්නේ අපේ ජීවිතේ chapters තියෙනවා. පොතක් විදිහට ගත්තොත් අපේ ජීවිතේ පොතක් විදිහට ගත්තොත් chapters තියෙනවා. ඒ chapters හැම එකක්ම happy ending වෙන්නේ. අපේ ජීවිතේට එන මිනිස්සුත් හැමදාම අපිත් එක්ක ඉන්නේ නැහැ. ප්‍රේමවන්තයෝ වෙනවා. දැන් situationship කියලා එකක් තියෙනවා. ඒවත් තියෙනවා. ඉතින් හැම එකක්ම තියෙන්නේ හැමදාම. සමහරක් මිනිස්සු ඉන්නවා, සමහරක් මිනිස්සු යනවා. සමහරක් අය හොඳ මතක තියලා යනවා. සමහරක් අය නරක මතක තියලා යනවා. ඉතින් ඒ නිසා මගෙන් අහුවොත් මන්දස්මිත හැපි එන්ඩින්ද කියලා මම කියන්නේ මන්දස්මිත ඇවිල්ලා ජීවිතයක්. එහෙනම් ජීවිතයකට හැපි එන්ඩින්ද සෑඩ් එන්ඩින්ද කියලා එකක් නැහැ. මේක ඇවිල්ලා ජීවිතයක්. එච්චරයි. අපි බලමු ඒක ඉස්සරහට දෙන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම මේ ඔයගොල්ලෝ දන්නවා වට්පෑඩ් එකේ BL ස්ටෝරීස් ලියලා ජනමාධ්‍යයට ආපු පළ එකම කතෘවරිය මම හිතන්නේ මම හරි එකම කතෘවරිය. එතකොට මම වට්පෑඩ් ලියන්න පටන් ගත්තේ ආසාවට. පළවෙනි දේ ආසාවට. කෞශල් හම්බුනාට පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා. දැන් මම සමාජ ක්‍රියාකාරිනියක්. ඉතින් මගේ අම්මා මට කිව්වා මේ ඡන්දෙ ඉල්ලන්න කියලා. මම ගියා මම ඡන්දෙ ඉල්ලන්න හැබැයි මම කතා කරන්නේ මේ ළමයි වෙනුවෙන් කියලා. ගෙදර හිටපන් කිව්වා. ඉතින් හැබැයි අපේ ගෙදර අපේ අම්මා මේ කතා පොත 3 පාරක් කියෙව්වා. කෞශල්ට හරි ආදරේ. ඉතින් අපේ ගෙදර හැම කියන්නේ මට ක්ලෝස්ලි දැනේ කතා බහ කරන්න හම්බෙන්නේ මගේ පවුලේනේ. දැන් ඔයගොල්ලොත් එක්ක මම නිතරම කතා කරන්නේ. මගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා දෙවින්චයින් කියවපයි දන්නවා. ඒගොල්ලෝ ඔක්කොම මේ කතාව කියව අපේ මාමා ඇරෙන්න. එයාට නිින්ද යනවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොමලා කියපු එක කතාවක් තමයි ඒගොල්ලෝ පොන්නය කියලා හිතාගෙන හිටපු මිනිස්සෙක්ගේ ජීවිතය මොන වගේද කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ කියලා. මං හිතන්නේ ඒ අර පොඩි ඒකකයේ ඔළුව වෙනස් කරා නම් මම හිතන්නේ මුළු සමාජයකම ඔළුව වෙනස් වුණා කියලා මම හිතනවා. මොකද පවුල කියන්නේ පොඩිම ඒකකය. ඉතින් ඒගොල්ලෝ හැමෝම කෞශල්ට හරි ආදරේ. ඒගොල්ලෝ හරි ආදරෙන් එයාව පිළිගත්තා. මම හිතන්නේ ඔයගොල්ලෝ මම කෞශල් කියලා කියන්නේ මේ මුළු මහා අපේ ලංකාවේ ඉන්න මුළු ගේ කමියුනිටි එකම ट्रांसजेंडर कम्युनिटी का LGBTQ कम्युनिटी එකම මං හිතන්නේ අපි හැමෝම ඔයගොල්ලෝම ආදරෙන් පිළිගන්න ඕනේ පිළිගන්න දවසක් එනවා ඉස්සරහට මං හිතන්නේ හැමෝටම එක අයිතිය තියෙන්න ඕනේ අපි හැමෝටම ආදරය කරන්න ඕනේ අපි හැමෝම ආදරේ විඳින්න ඕනේ මේ ජීවිතේ විඳින්න ඕනේ විඳවන්න කවුරුත් මේ ලෝකෙට ඇවිල්ලා නැහැ සම්මතයි කියලා හිතන මිනිස්සු විතර ජීවිතේ විඳින්න ඕනි කියලා එකක් නැහැ. අපි හැමෝම මිනිස්සු. මම බුද්ධ ආගමේ. ඒකට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපි හැමෝම එකයි. ඒකට අපි හැමෝම එක වෙන්න ඕනේ. මම හිතන්නේ ඉස්සරහට අපිට මේ වගේ දවසක් දකින්න හම්බ වෙවි, උදා වේවි කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මන්දස්මිත එකට හොඳ
ඇරඹුමක් අරගෙන දුන්නා. ඒකට ඒ අරමුම අරගෙන දෙන්න පුළුවන් වීම ගැන මට ඇත්තටම ගොඩාක් සන්තෝෂයි. ඉස්සරහට අපි මගේ ලිවීම් තුලින් ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ලිවීම් විතරක් නෙමෙයි වෙන දේවල් වලින්. ඉතින් මන්දස්මිත ගැන මම හිතන්නේ කතා කරලා ඇති. මම හිතන්නේ කෞශල් දැන් මම කලින් මේ බුක් ලොන්ච් එකේ රීඩින් එකක් කරා. ඒ නිසා මට දැන් ආයෙ රීඩින් කරන්න බෑ. එහෙනම් පුණ්‍ය චීත්‍යයක් ඇඳගනි. උඹ ළඟ ඉන්නම අපිටත් බයයි. පොලුකාරය. අනේ එපා තුෂර. එහෙම කියන්න එපා. අනේ ඉෂාර එපා. ගැසිලා හැරෙනකොට දාඩිය දාලා මගේ අතපයත් ගහනවා. ලයිෆ් එකේ සමහර කාලවල තියෙනවා මේ මිනිස්සුන්ට එන්න හොඳ නැති කාලවල. එහෙම කාලයක් මම O level කරන කාලේ ගත කරා. ඉතින් ඒක පටන් ගන්නෙ අපි මුලින්ම වට්ටයට කියනකොට පටන් ගන්නෙ එහෙම නෙමෙයි. අපි වෙනස් කරා. අපේ සන්නස්කල් සර්වර් මතක් කරා. මේ වෙලාවේ සන්නස්කල් සර්වර් මතක් කරනවා. මේ පොත ඒකත් කිව්වනම් හරි නේද කෞශල් මම හිතන්නේ. මේ පොත ඇත්තටම ඉමාශි ප්‍රකාශන ආයතනයෙන් එන්න තිබු පොතක් නෙවෙයි. උඹල ගොඩාක් දන්න ප්‍රකාශන ආයතනයකින් එන්න තිබු පොතක්. මට නම කියන්න බෑ. It was a nightmare. It was a literal nightmare. ඒ කියන්නේ ඇත්තටම නරක හීනයක්. මගේ ජීවිතේ ගත කරපු මොකද කෞශල් මාත් එක්ක හිටියේ නෑ. මම හැමදේටම තනියෙන් ගියේ. මම කොච්චර මම අහිංසක නැහැ. නමුත් මම ගැහැණියෙක් නෙනේ. අපි ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මට ප්‍රශ්න. තනියෙන් ගියේ. මේ පොත අන්තිමට පත්තරයක් වුණා නේ කෞශල්? පත්තරයක් වුණා. ඒ කියන්නේ දැන් මේ කෑල්ල දාන්න බෑ. මේක දැම්මොත් ප්‍රශ්නයක් වෙයි. මේනම දාන්න බෑ. මේ කෑල්ල දාන්න බෑ. කිස් එකක් නේ. සුදු මැණික කියලා කියන්න බෑ. ඇයි දැන් මම අහන්නේ ගේ කොල්ල දෙන්නේ ලව් කරනකොට හරක බූරුව උඹ බංගොලා කියලා කතා කරන්නේ. එහෙමද කියන්නේ? දැන් මේ දෙලා තියෙන්නේ හරිම ආදරණීය ගයක් එක. ඇත්තටම. ඉතින් ආස හිතන අතර වැඩි කරන්න ඒ සිටුේෂන් එක දැක්කම මේ ගෙදර. ඉතින් හරි ආදරෙන් කතා කරනවා, මැනික කියනවා, අර නුහුරු විදිහට බබා කියනවා, බෙබේ කියනවා. ඉතින් සුදු මැනික කියලා දාන්න එපා කිව්වනේ. එහෙම දාන්න එපා. ඒක හරි නැහැ. ඉස්සල ප්‍රකාශ කරනවා. ඔව්. ඊට පස්සේ දැන් ඉස්සරහා පොතේ දේදුම පාට දාන්න බෑ. LGBTQ කියලා දාන්න බෑ. නිකන් අපි මේක පොඩ්ඩක් දාමු නිකන් සමාජ නිකන් පත්තරයක්. කොහොමද? පොතේ මුකුත්ම නැහැ. HIV AIDS ගැන කතා කරන්න බෑ. සමාජ රෝග ගැන කතා කරන්න බෑ. ලිංගික ශ්‍රමිකයන් ගැන කතා කරන්න මොකටද මම මේ පොත ලියන්නේ නේද? දැන් මට කියන්න මිනිස්සුන්ට දෙන්න ඕනේ මෙසේජ් එක එළියට දෙන්න බැරි නම් මම මොකටද මේ පොත ප්‍රින්ට් කරලා මිනිස්සුන්ට දෙන්නේ? මම මේ පොත කරන්නේ. මම කලිතිය ඕනේ මේ පොත කරන්න. සර් අපි ඒ වෙනකොට මේ දාගෙන හිටිය ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මේ සන්නස්කල සර් කිව්වා අපි ප්‍රෝග්‍රෑම් ලොන්ච් එකත් එක තිබ්බා අනිත් ප්‍රෝග්‍රෑම් එක. ඔයාව ඉන්ටර්විව් කරන එක. සන්නස්කල සර්ට කියලා තිබ්බේ කරනවා කියලා. හැබැයි ඊට පස්සේ දැන් පොත කරන්නේ නැහැ කියලා ඩිසයිඩ් කරානේ. අපි ගියා සර්ව හම්බෙන්න. මෙහා ගියා. මම නෙමෙයි. මෙහා ගියා. මම ඒකට ලංකාව හිටියේ නැහැ. මම සර් ළඟට ගිහලා සර් ලොන්ච් එක කරන්නේ නැහැ සර්. මට ඇඬු නෑ වෙලාවට. ඇත්තටම ඇඬුණා. මොකද අපි ඒ වෙලාව වෙනකොට පොත 11 පාරක් එඩිට් කරලා තිබ්බා. මම රස්සාවට ගිහින් ගෙදර එනවා පොත එඩිට් කරනවා උදේ වෙනකම් ඇඳුම් ඇඳ ගන්නවා වැඩට යනවා. එහෙම කළේ. මොකද අපි දෙන්නගේ ටයිම් ඩිෆරන්ස් එකක් වෙනස්. මුළු දවසම පොතක් එඩිට් කරනවා කියන්නේ ඒක මාර ලොකු ඒක හරි අමාරුයි. ඉතින් එච්චර දෙයක් කරලා පොත එළියට දාගන්න බෑ කියන එක ඇත්තටම ලේඛිකාවකට ඒක නිකන් අර දරුවෙක්ව මරනවා වගේ වැඩක්. ව්‍යාකරණ වල වැරදි තියෙනවා, අකුරු වල වැරදි. මොකද මම ඒ 6 වසරේ ඉඳලා A levels වලට වෙනකන් ඉංග්‍රීසි මීඩියම් එක කරපු ළමයි. මට සිංහල ඇත්තටම ලිවීමේ ලොකු සාක්ෂරතාවයක් තිබෙන ආසාවට ලියන්න පටන් ගත්තට ඉතින් ඒ නිසා මම ක්‍රියේටිව් රයිටින් කෝස් එකකට ගියා සර්ගේ. මන්දස්මිත තමයි සර්ගේ ක්‍රියේටිව් රයිටින් කෝස් එක පටන් ගන්න පළවෙනිම හේතුව. මේ පොත. හරියට ලියලා නැහැ. හරියට ලියලා නැහැ. ඉතින් මේ මතනට ලියන කට්ටියට නම් ඒ පන්තියට යන්න ඇත්තට මේක ගොඩක්
මම හිතන්නේ මේ වගේ පොත් රැල්ලක් ආවට පස්සේ ගොඩාක් අය ක්‍රිටිසයිස් කරා. මම හිතන්නේ මතක ඇති සැප්තැම්බර් මාසයේ සෑහෙන ලොකු රැල්ලක් ගියා. මේවට හොය ගහන මම නම් කියන්නේ පොත්වල. මේ ඉතින් මම මේක සර්ට කිව්වා. සර් මෙහෙම ප්‍රශ්නයක් මේ අපේ ළමයින්ට වැඩි කියලා ළමයින්ට මෙහෙම ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ තමයි සර් තමයි කතා කරේ අපි වෙනුවෙන් ඇත්තටම. කතා කරලා ඊට පස්සේ මේ ක්‍රියේටිව් රයිටින් කෝස් එක කරන්න පළවෙනි හේතුව තමයි මන්දස් කිව්වා. ඉතින් සෑහෙන ඈතුනේ ගුණේ එකයි ගුණේ. පුතා ඔයාටත් ඕනේ එහෙම දුක්ඛිත ජීවිතයක් ගෙවලා මැරිලා යන්නද? මං අහනකොට මේ මොනවද කියන්නේ? මගේ ලොකු මාමගේද? එහෙනම් ඒකද එයා කවදාකවත් කසාද බැඳේ නැත්තේ. එච්චර ලස්සන මිනිස්සෙක් කසාද බැඳේ නැත්තේ ඇයි කියලා මමයි දුන්නේ අක්කයි දවසක් කතා වුණා මට මතකයි. ඒ කියන්නේ මේකයි වෙලා තියෙන්නේ. අපේ ලොකු මාමා ජයන්ත පතිරණ ගොඩක් දක්ෂ මිනිස්සෙක්. එයාට භාෂා 6ක්ම හොඳින් පුළුවන්. අපේ ඉස්කෝලේ හිටපු ක්‍රිකට් කැප්ටන් කෙනෙක්. ඊට පස්සේ ලොකු මාමා කියනවා පිරිමියෙක් වෙලා ඉපදුනා නම් පිරිමියෙක් විදියට ඉන්නේ නැතුව මොන පෞකාරකමක්ද පුතේ මේ? දන්නවද? පිරිමි ආත්මයක් ලබා ගන්න කොයිතරම් පින් කරන්න ඕනේද කියලා. ඕක තමයි සංවාදය. මෙතන ගෑල් ළමයි ගොඩක් ඉන්නවා. මොකද හිතෙන්නේ? පිරිමි වෙන්න විතරද පින් කරන්න ඕනේ. මේ පොත අවසන් වෙන කොටසට මම යන්නම්. ගාදිලියෝන් දුම්රිය නැවතුම් පොළට ළඟා වෙද්දී මට දැනුනේ මං ගෙදර ආවා කියන හැඟීම. පැරිසියේ ඓතිහාසික අලංකාරයේ ඉදහ දක්වන ගාදිලියෝන් දුම්රිය පොළේ විශාල ඔරලෝසුව කණුව යටින් මිනිසුන් දහස් ගණනක් අතරින් ඔහු මාව පිළිගන්න බලාගෙන හිටියා. නික්කි සිරුර වටා වෙලී තිබූ දිගු ක්‍රීම් පාට කෝට් එකක්, බෙල්ල වටා එදී තිබූ දුබුරු පාට ස්කාර්ෆ් එකක්, කාලයකට ඉස්සර 100ගේ පොතේ පොත් රාක්කයේ යුරෝපීය සාහිත්‍ය පිටු අතර හැංගිච්ච ප්‍රංශ පෙම්වතෙක්ව මතක් කළා. දුම්රියෙන් බැහැලා මම නික් වෙතට පිය නැගුවා. එයා මන් දිහා බලාගෙන හිටියේ එදා ජිම් එකේදී මුණ ගැසුණු මගේ හදවතට කතා කළ මදා සිනහවෙන්මයි. ඒ සිනහව පැරිසියේ සීතලට වඩා මගේ හිත උණුසුම් කරන හරිම සංසුන් ප්‍රියජනක ලැවෙන්ඩර් සුවඳ. ඒක හරියට ප්‍රංශයේ දකුණු පළාතේ තියෙන ලැවෙන්ඩර් කෙත් වලින් ගෙනාපු සුවඳක්. එයා ගහන ලැවෙන්ඩර් මික්ස් වෙච්ච මේ පර්ෆියුම් එකක්. ඒ පර්ෆියුම් එක හරි සුවඳයි. ඒක එයා දැකපු විදිය සහ මම දැන් පැරිසියේ ගෙදර එනකොට මෙහෙ එනකොට පැරිසියේ ඉඳලා මෙහාට එනකොට මේ එයාපෝට් එකේදී ඇඬුවා. මම කිව්වා ටික දවසක් යන්නේ. අඬන්න දෙයක් නැහැ. ඒ තරම් හරි සංවේදී චරිතයක් තමයි නේ. ඊට පස්සේ නික් වගේම මම කියන්න ඕනේ විශාල ගැනත් කිව්වනේ. හැබැයි ඉදහස් ගැන නොකියුවොත් මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉදහස්ගෙන් වෙන් වෙන එක මගේ ජීවිතේ අමතක කරන්න බැරි මොහොතක්. ඒක මම ප්‍රිටෙන්ඩ් කරපු මොහොතක්. එයා දැන් ඒක දන්නවා. එයා මේ පොත එළිය දෙනකන් දැනගෙන හිටියේ නෑ. මම ප්‍රිටෙන්ඩ් කරේ එයාගෙන් ගැලවෙන්න ඕනකමට කියලා. ඉතින් මම කියනවා එයාට අයියෝ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. එයා කියනවා එයා මට කියන්නේ සුදු කියලා. කියන්න සුදු. මට කොළඹ යන්න වෙනවා. ඊට පස්සේ අහනවා දැම්ම අපි මේ මාසේ අන්තිම සතියේ එන්න හිටියේ සුදු. මම ඇපාර්ට්මන්ට් එකට එනවා කියලා කිව්වේ මේ මාසේ අන්තිමට. ඇයි මේ හදිස්සියේ? අයියේ මම කිව්වේ මම යනවා කියලා. අපි නෙමෙයි. සුදු. අයියෝ ඔයාලට මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ නම් ඔයාලට තෝරගන්න වෙනවා ඔයාගේ අම්මගෙන්. අම්මගෙනුයි මගෙනුයි එක්කෙනෙක්. මම දන්නවා ඔයා එහෙම කරන්නේ නැහැ කියලා. මිනිස්සෙක්ට තමන්ගේ අම්මගෙනුයි තමන් ආදරය කරන කෙනාගෙනුයි අතරින් කෙනෙක් තෝරගන්න කියන එක ඇත්තටම හරිම වැරදි කතාවක්. මම එතනින් ගැලවිලා ආපු එක හොඳයි. මොකද ඒ රිලේෂන්ෂිප් එකට ඊට වඩා දුරක් යන්න බෑ ඒ වෙලාවෙදී. ඊට පස්සේ මට කෞශල් කියනවා මං ඉදහස් අයියගේ දෙවනි වනමාලයටත් හිටියා කියලා. මම උඹට පිස්සුද කියලා. මම දන්නේ සිම්බත් හිටියා. මම දන්නේ මට නම් මේ දේ කරන්න තරම් ශක්තියක් තියෙයිද කියලා මට විශ්වාස නැහැ. ඉච්චරට ආදරය කරපු මිනිසයාට එක්ක අසාද බඳින දවසේ
දෙවනි මනමාලයටත් ඉඳලා කොළපෙන්න තරම් ශක්තියක් කොහෙන්ද ආවේ කියලා මම අහුව කෞෂාල්ගෙන්. මට හරියට එදත් උත්තරයක් දුන්නේ නැහැ ඔයා. අදත් උත්තරයක් නැහැ. උත්තර නැති ප්‍රශ්න ඔය. ඉතින් ඔය කියන්නේ අපේ ජීවිතේ අපිට සමහර වෙලාවට අසීරු තැන් හම්බෙන්නේ මං හිතුවේ නෑ ජීවිතේ පොතක් ලියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සමහර දේවල් හොඳයි නේ පොතක් අපිට අපි හැමෝටම කියවන්න පොතක් තියෙනවා. අපේ ජීවිත පොත. ඉතින් මේ මගේ කතාව. හැබැයි ඕගොල්ලන්ට වෙනස් කතාවක් තියෙනවා. ඒ කතාව හරි ලස්සනයි. ඒ කතාව ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා ඒ කතාවට අපි කියන්නේ අකමැති වෙන්න එපා. ඒක දෙයක් වෙනකොට ඒක එළියට දාන්න එපා. ඒක ඈඩ් කරන්න එපා. සමහර දේවල් වලට මුහුණ දෙන්න කියන එක තමයි මේ කතාව අවසානයේ මට කියන්න තියෙන්නේ. ඉතින් මම අන්තිම පිටුව කියවන්න ආදරණීය නූවිත. නූට විතරක් නෙමෙයි මේක ඕගොල්ලන්ටත් කියන කතාවක්. ඊයේ රෑ මම සිම්බව දැක්කා. එයා මේ ලෝකෙන් යන්නම ගිහින් දැන් අවුරුද්දක් වෙනවා. හේනේ හරි එයා මාව බලන්න ආපු එක ගැන මම සතුටු වෙනවා. මොකද එයාව වගේම මගේ පරණ මතක නැවත බලන්න එන්න හිතන් හිටියට මං එන්න කලින්ම එයා යන්න ගිය නිසා මට ජීවිතේ අමතක කරන්න බැරි දෙයක් තමයි සිම්බා අපි වතෑරලා ගියපු දවස එයාට පාංශු කූලකුත් දීලා එයාගේ අවසන් ගමන අපේ සුබ පැතුවා. මං හිතන්නේ එයාටත් මාව අන්තිම වතාවට හරි බලන්න ඕනේ වෙන්න ඇති. හොඳම දේ තමයි අපේ ගෙදර ඉන්න මේ පොතෙත් ඉන්න එයා ඩෝරා මං හිටපු ගමන් කතා කරන්නේ සිම්බා කියලා. ඒක අර පුරුද්දට වගේ. එයා ඒ තරම් සිම්බා තරම් විශාල නැහැ. නමුත් අර ආදරයට මතක් වෙනකොට සමහර වෙලාවට අපේ ජීවිතය අමතක කරන්න බැරි කෙනෙක් තමයි එයා. මම ලියන්නේ නූට මම එවන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේ සිට 2025 7 වෙනි මාසයේ 20 වෙනිදා. ඉතින් මේක තමයි ඇත්තටම පොතට දාන්න හිටපු එකක් නෙවෙයි. ඇත්තටම කෞෂල් මට එවපු එක මේක ප්‍රංශ ඇල්ප්ස් වල ඔයගොල්ලෝ නිවාඩුවක් ගත කරන්න කිව්ව වෙලාවේ කෞෂල් මට තෑගි වගේක් එවලා තිබ්බා. ඒ තෑගිත් එක්ක එවලා තිබ්බ ලෙටර් එකක් ඒක මම හිතුවා අපි මේක දාමු කියලා අන්තිමට පොතට. මම හිතන්නේ මේ අරගල කරන දවසට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. ඇවිල්ලා ඉන්නේ. බොහොම ස්තුතියි ආවට. බොහොම ස්තුතියි ආවට. අපි එහෙනම් මල්ලි. හිතන ඔයගොල්ලෝ හැමෝටම ලස්සන කතාවක් ඇති. තමන් වෙනුවෙන් තමන් වැඩි තියෙන. ඉතින් මේ අවස්ථාවට සහභාගී වුණාම හැමෝටම බොහොම ස්තුතියි. අවසන් වන්නේ නැහැ. සියල්ල සම විට සිදු වෙමින් පවතී කියලා. ඉතින් මේක නිමාවක් නෙවෙයි. මේක කොමාවක්. මේක ඊළඟ ස්ටෙප් එකෙන් අපි ආයෙත් මේ විදිහටම හම්බෙමු. ඔබට ජය වේවා, ඔබට සුබ වේවා. ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. ඔබත් එක්ක ඉඳපු මම පන්සිලු සමරේ.